ආමියෙකුට බිරිඳකගෙන් ලැබෙන ප්‍රිය මනාපම වස්තුව තමයි ඒ ස්වාමියාව ඉක්මවන්නේ නැති එක. වෙන මිනිහෙක් ගැන ඒ වෙන මිනිස්සු පිටිපස්සේ යන්නේ නැති එක. ස්වාමියාගේ ප්‍රිය මනාපම වස්තුව දීමේ විපාක විදියට දිව්‍ය ලෝකේ වෙන කිසිම දෙවරුන්ට නැති ප්‍රිය මනාප වස්තු උපදිනවා. පතිවෘතාව රැකපු කාන්තාවකට සසරේ උපදිද්දී වෙන කෙනෙකුට බනින්නවත් හිතෙන්නේ නැහැ කියනවා යාට. එච්චර ආනුභාවය කියන පතිවෘතාව සහ බඹසර. කුමරි බඹසර රකින්නවා. ඒ කියන්නේ විවාහ වෙනකල් කාමසේවනයක් තනියෙන් හෝ බාහිර කෙනෙක් සමග කරන්නේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ස්වාමියාව ඉක්මවා හැසිරෙන්නේ ඒ බඹසර ඒ පතිවෘතාව කොච්චර බලවත්ද කියනවා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්වරු පවා ඈට යටත් වෙනවා. මනුස්ස ලෝකෙ ඉපදෙද්දී ස්වාමියාටවත් කටක් කැරලා සැරට වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කියන යාට ඒ පින් බලයට.